හෙලෝ ගයිස් ඔයාලට කොහොමද ඉතින් ගොඩක් කාලකට පස් තමයි මේ අද වීඩියෝ එකක් අරංග විල තියෙන්නේ. ඉතින් මොකද කියනවනම් මට පහුගිය දවස් ටිකේ වැඩ වගේක් තිබ්බා. ඉතින් ඒ වැඩත් එක්ක මම ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් අද තමයි මේ වීඩියෝ එකක් දාන්න පටන් ගත්තේ. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩයලොග් අලුතින් පාවිච්චි කරන අයට කොහොමද පහසුවෙන්ම 2GB free data ලබා ගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා My Dialog app එක download කරගන්න ඕනේ. හරි ඉතින් දැන් මම මේ වෙද්දිත් My Dialog app එක download කරගෙන තියෙන නිසා මම දැන් මේ විදියට මේ app එක open කරගන්නවා. හරි open කරගත්ත පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේ app එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන ඔයාලට මේ විදියට language එකක් select කරන එක. ඉතින් දැන් මම මේ විදියට language එක select කරගන්නවා. හරි. ඒක කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ permission ඉල්ලනවා. ඉතින් මේවටත් ඔයාලා allow දීලා මේ විදියට ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මේ විදියට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ඩයලොග් නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕන. ඉතින් දැන් මම මේ විදිහට මගේ ඩයලොග් නම්බර් එක මෙතන ටයිප් කරගන්නවා. හරි එහෙම ටයිප් කරගෙන ඔයාලා මෙතන කන්ටිනියු කියන එක ටච් කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාගේ ඩයලොග් සිම් එකට කෝඩ් එකක් එනවා. ඉතින් ඒ කෝඩ් එක මෙතන ටයිප් කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට මේ විදියට ලෝඩින් වෙලා බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් My Dialog app එකට සාර්ථකව ලොග් වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ විදියට ඔයා අලුත් යූසර් කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම 2GB free data මේ app එකට ලොග් වෙදී ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි මේ app එකෙන් ඔයාලට පහසුවෙන්ම 2GB free data ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් අද වීඩියෝ කොහොමද? අද වීඩියෝ කොහොමදයි කියලා හිතනවා නම් මතක ඇතුව මේ channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon click කරලා තියාගන්න. ඉතින් ඔයාලට ඉස්සරහටත් මේ වගේ වටිනා කියන වීඩියෝ ඔයාලගේ ෆෝන් එකටම ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ subscribe button එක එහා පැත්තේ තියෙන bell icon click කරලා තියාගන්න. හරි එහෙනම් අතර මං ගිහිල්ලා එන්න. තවත් මේ වගේම brand new වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.